Say what you wanna say to me now. I wanna wake up with you in the morning. Show me there's nothing fake to me now. I wanna wake up with you in the morning. Say what you wanna say to me now. I wanna wake up with you in the morning. Show me there's nothing fake to me now. I wanna wake up with you in the morning. Turn this room, turn it to an ocean. Let me float around. Eyes closed, like we're dreaming even when we're not. You and me got a whole other meaning, I don't know how. You and me just know how it feels when we're falling in love. Say what you wanna say. යාළුවනේ ඔන්න ඉතින් අද ඇවිල්ලා ඉන්නේ මම ලින්ටන් ග්‍රවුන්ඩ් එක ගාව තියෙන අපේ කුරුළු උයනට. ඉතින් මේකේ ඉන්නවා ඉස්සෙල්ලාම අපිට ගත්තොත් ෂෝ පරවි ටිකක්. ඉතින් ලස්සන සතු ටිකක් ඉන්නවා යාළුවනේ. ඔයාලටත් ඇවිල්ලා බලන්න පුළුවන්. මෙතනට එන කිසිම කෙනෙක්ගෙන් සත පහක්වත් අය කරන්නේ නැහැ. ඉතින් මේක ඔක්කොම කිසිම ආර්ථික අපේක්ෂාවක් නැතුව සිදු කරන ව්‍යාපාරයක්. ඉතින් තනි පුද්ගල කැමැත්තට තමයි මේ අපේ ස්ටැන්ලි මාමා සත්තු ඇති කරන්නේ. ඔයාලට කියන්න ඕනේ ඉතින් හදිස්සියක් වෙලා ස්ටැන්ලි මාමා මේ සතෙක්ට බෙහෙත් ගේන්න එළියට ගියා. අනිවාර්යෙන් තව දවසක ඇවිල්ලා ඔයාලට ස්ටැන්ලි මාමාවත් සම්බන්ධ කරගෙන මේ ඇතුලේ සත්තුන්ගේ වීඩියෝ එකක් අනිවාර්යෙන්ම අරගෙන එන්නම්. ගොවිපලක් කිව්වම ලාභ අපේක්ෂාවක් තියෙන්න ඕනේ. ඉතින් ලාභයක් නැතුව මේ වගේ ඉඩකඩක් නිකරුණේ අපරාධේ නාස්ති කරලා කියලා ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් සත්තු හදද්දි. නෑ යාළුවනේ ඇත්තට මේක එහෙම නෑ. සතෙක් හදනවා කියන එක ඇත්තටම අත්දැකීමෙන් කියන්නේ ඒක මාරම මේ මිනිස්සු ඕනම මිනිස්සෙක් සතෙක් හදන්න ඇබ්බැහි වෙනවා. අඩුම මාළුවෙක් ලව් බර්ඩ් කෙනේ ඔය ගෑනු ළමයි විශේෂයෙන් ලව් බර්ඩ් ලට එහෙම හරි ආසයි. ඉතින් එහෙම අඩුම තරමේ බව්වෙක් ගෙදර බල්ලෙක් හරි ඉන්නවනම් එහෙම ඒගොල්ලෝ දන්නවා ඒ සතෙක් හදන එකේ ෆීලිං එකේ සතා අපි එක්ක ඇසුරු කරන විදිහට එයා කාලා බීලා අපි එක්ක ඉඳලා අපේ පස්සේ දැවට ඉන්න ඒ ෆීලිං එක ආයේ කිසිම දෙයකින් සල්ලි දීලා නම් ගන්න බෑ. එතන ඉන්නවා පොඩි බෙන්ටන් කුකුළු ටික. මේ ආරක්ෂකයා ඉන්නවා කුඩුව ගාව. ඒගොල්ලෝ නම් වස නැහැ, කන්නේ නැහැ, බුරන්නේවත් නැහැ. ඒගොල්ලෝ නම් මේ මෙයාලගේ තව දෙන්නෙක් ඉන්නවා, තව බව්ව 3 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් මං හිතන්නේ ලැබ්‍රඩෝර්, අනිත් දෙන්න නෝමල්. ඉතින් එයාලා නම් හරි වසයි, කූඩේ ළඟින් යන්න නැහැ. අර කොනේ ඉන්නේ කූඩුවේ කෑම ගහනවා. මගේ පිටිපස්සෙන් මෙයාලා ඉන්නවා. ඒනානේ යාළුවනේ බූල් ගොඩව. යාළුවාට එහෙම දඟලන්න කරන්නේ නැහැ, ළඟට යන්න මරු තැනේ. එයාලා ගෑම කන. එයාලා විතරයි යාළුවනේ ඇරලා තින්නේ. අපේ ස්ටැන්ලි මාමා ඇරලා දාලා ගියේ. එයාලා විතරයි. ඉතින් අනිත් සත්තුන් ඇරියොත් බලන්න ඕනේ. කරදර වෙන්නේ. කුකුල්ලුන් එයා බලනවද? එයා නම් බය කුකුල්ලු. ඉතින් ඔය බැටලූ ටික විතරයි ඇරලා දාලා ගිහලා තියෙන ස්ටැන්ලි මාමා හවසට ඇවිල්ලා තමයි තුන් ඇරියොත් අරින්නේ. එනවනේ යාළුවනේ. සම්පූර්ණම ආයි විස්කලං කරපු භූමි ප්‍රදේශයක් තියෙන්නේ. මේ වගේ ප්ලේස් එකක් අපිට සදාගන්න තිබ්බනම් මරුනේ. ඔව් ඉතින් මේ සුපිරි තැන හොඳ භූමි ප්‍රදේශයක් කැප කරලා සත්තු වෙනුවේ. මේ ඉතින් මේවා තමයි ඉතින් උතුම් ක්‍රියා කියන්නේ. හැබැයි මේක තව පොඩ්ඩක් මොඩර්න් විදියට කරන්න පුළුවන්. එතකොට යාළුවනේ මේ වගේ භූමි ප්‍රදේශයක් අරගෙන නේද? එතකොට මේ මස් කඩවල ඉන්න සත්තු ගෙනල්ලා නිදාස් කරා නම් මේක මාර පිනක් ඉතින්. ඔව් ඉතින් නේ. මස් කඩේ ගෙන කුකුල්ලු ගෙනල්ලා සම්පූර්ණයෙන්ම මේ වගේ කූඩු හදලා එයාලට නිදාසේ ඉන්න රිලීස් කරලා දැම්මම ඉතින් පිනකුත් වෙනවා. සත්තු නිදාසෙත් ඉන්නවා. මේක ඉතින් ඇත්තටම ව්‍යාපාරයක් නෙමෙයි. කිසිම ලාභයක් අපේක්ෂා වෙන්නේ නෙමෙයි. මේ ස්ටැන්ලි මාමා කරගෙන යන්නේ. ගොඩාක් කාලයක් ඉඳන්ලු මේක මේ මාමා කරගෙන යන්නේ. අපිට මාමා කියපු විදිහට. පේනවනේ. පොලුත් තියෙනවා. ඔව් ඉතින් මේ මාමා පොල් ගසුත් තියෙනවා. පේනවනේ යාළුවනේ. අවුල යාළුවනේ මට ගස් නගින්න බෑ නැත්තම් ගෙඩියක් අරින්න. උරුම්බයක් කර බන්න තිත්. උරුම්බා ගස් නගින්න බෑ. මිනිස්සෙට ඉත්තෑවේ කවුනොත් ඒගොල්ලෝ මරාගෙන කනවනේ. ඒගොල්ලෝ අනිවාර්යෙන් ඉත්තෑවේ කවුනොත් මිනිස්සෙට අහුනොත් මරාගෙන කනවා සත්තුන්ව. ඉතින් යාළුවනේ මේ නේද? මේ ස්ටැන්ලි මාමා මේ විදිහට මේ ඉත්තෑවන්ව දාගෙන ඇති කරන එක ඇත්තරම මේ හරිම උතුම් ක්‍රියාවක්. ස්ටැන්ලි මාමා කියපු විදිහට නම් යාළුවනේ මේගොල්ලෝ මේ ආවය. මේ දැක්කම ඇත්තරම අපිට හරි සතුටුයි. වෙනවනේ යාළුවනේ. අපේ යාළු සංගමේ බලු සුරතලා බල්ලෙක් කොහෙද? යා එතන. යා හරි ආදරේ බල්ලන්ට විශේෂයෙන්ම. බැල්ලියද? දෙනවනේ යාළුවනේ. යා ඒ ඔක්කොම දන්නවා. යා ස්පෙෂලිස්ට් කෙනෙක්. ඔයාට මොනවද මේ යා ගැන කියන්න දෙන්නේ? මේ හැරෙන්නේ කුකුළු කූඩු ළඟට. ඇයි?
අන්නේ කුකුලා. එයා එන කුකුලද? අන්නේ කුකුලා. මේ ඔයාට කුකුලා කියන්නේ මෙයා මේ ඇත්තද? එයා තමයි රියල් කුකුලා. කවුරු වගේද තාරාව ටික? අරු වගේ තනි කරපු වගේ. කවුද අරු වගේද? මේ ඔයා වගේ කියන්නේ තාරාව ටික? අරු වගේ තමයි අර එළුව ටික. ඈ? අර එළුව ටික. එළුව ටික මුන් වගේ? යාළුවනේ ඔයගොල්ලොත් බලන්න එළුව වගේ නම් කමෙන්ට් එකක් දාන්න. මෙයා තාරාව වගේලු මෙයාටත් කමෙන්ට් එකක් දාන්න. නම් හොඳයි සත්තු හිමි. සුපිරි දැන්. බලත් ඇවිල්ලා බලන්න සත්තු ටික. ඔයාලා අර පැත්තට ගිහලා බැලුවද? එළුව ටික එහෙම. මෙහෙම කතා කරද්දි එක්කෙනෙක් ඉන්නවා එයා මේ කෙන්ද්‍රි ගාලා නිකන් අර අපිට කතා කරනවා එයාවත් ගන්න වගේ දැන් ඉතින් එවන්නේ එයාවත් ගන්නවා මේ ඉන්නේ අරුණ එයා වෙන්නේ නැති මේකේ ආරක්ෂකයා මෙයා ඉන්නවා තව මෙයා එක්ක තව දෙතුන් දෙනෙක්ම ඉන්නවා මේකේ අපේ පේනවනේ බලු සුරතලා අපි බල්ලෝ කොහෙද අපි රන්දේ එතන එක් මං දන්නේ යාළුවනේ එයාගේ පැටවු ඇති මේ ඉන්නේ මෙයාගේ පැටියෙක් අපි ඔයාලට පැටියෙක් පෙන්නන්නම් ඉන්නේ එයා දුවන අරින්න එක පැටියෙක් අර පැටවු ගාට යද්දි තමයි එයා බුරන්නේ දැක්කද යාළුවනේ දැක්ක නේද මවුසේනේ හස කියන එක පැටවු ගාවට යද්දි එයා ටක් ගාලා කෑ ගාලා බුරනවා මේ තැන හරියටම දැනගෙන හිටියේ නෑ ස්ටැන්ලි මාමව සම්බන්ධ කරගත්තට පස්සේ තමයි හරියටම දැනගත්තේ ඉතින් අපි මේක තැන ගැන කට්ටියින් අහුවම ගොඩක් අය දැනගෙන හිටියෙත් නෑ මේ අවටත් ඉතින් මේ ලින්ටන් ග්‍රවුන්ඩ් එක ගාවමයි ග්‍රවුන්ඩ් එක ඉස්සරහමයි ඉතින් ඔයාලට මේ අපිට කියන්න තියෙන්නේ ඉතින් මේ අපේ වැරද්දක් තියෙනවා නම් අපිට මේ කමෙන්ට් කරන්න ලයික් කරන්න ඔයාගේ යාළුවට බලන්න ෂෙයා කරගෙන යන්න ඉතින් මේ අපි මීට කලින් බ්ලොග් ට්‍රැවලින් වීඩියෝස් කරලා නැහැ ඉතින් අපිට කියන්න තියෙන්නේ මොන හරි වැරද්දක් තියෙනවා නම් දන්න කෙනෙක් අපිට කමෙන්ට් එකක් දාගෙන යන්න නිහතමානීව එතකොට අපිට පුළුවන් ඊළඟ පාර වීඩියෝ එකක් ගේද්දී ඔයාලට එතකොට ඒ වීඩියෝ එක පොඩ්ඩක් ක්‍රියේටිව් විදියට ගේන්න ඒ වැරද්ද හදාගෙන ඉතින් සපෝට් එකක් දෙන්න සබ්ස්ක්‍රයිබ් කරන්න ෂෙයා කරන්න ලයික් කරන්න එතකොට පුළුවන් අපිට පොඩ්ඩක් මොටිවේට් වෙන්න ඊළඟ පාර වීඩියෝ එකක් ගේද්දී අපි මොටිවේට් කරලා අපේ channel එක තව ටිකක් ප්‍රොෆෙෂනල් විදියට ලස්සන වීඩියෝ ටිකක් ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙන්නම් ඉතින් වැරද්දක් තියෙනවා නම් කමෙන්ට් කරන්න කිව්වනේ වැරද්දක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න එතකොට අපිට හදා ගන්න පුළුවන් වැරද්ද හදා ගන්න පුළුවන් අපිට මොටිවේට් වෙන්න පුළුවන් ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා පළවෙනි වීඩියෝ එක දෙන්න පුළුවන් අදාගෙන ඉස්සරහට යමු අරකට කියන්නේ සබස්ක්‍රයිබ් කරලා ඉතින් සපෝට් එකක් දෙන්න මේ අපේ එතකොට මොටිවේට් වෙනවනේ ඊළඟ පාර අලුතෙන් වීඩියෝ එකක් ගේද්දී යාළුවනේ පාරක් දාගෙන යන්න ඉතින් පේනවනේ මේක තමයි ඉතින් අපි අද ආපු ලොකේෂන් එක ආයේ කියන්නම් මේ අපි ඉන්නේ නාගොඩ ලින්ටන් ග්‍රවුන්ඩ් එක ඉස්සරහා ළමා නිවාස පාරේ තියෙන කුරුළු නෑ ඔයාලට කුරුළු උයනට හරියටම යන්න ඕන නම් ස්ටැන්ලි මාමට කතා කරන්න මම channel එකේ description එකේ ස්ටැන්ලි මාමගේ නම්බර් එක දාලා තියන්නම් අපිත් එහෙම තමයි ආවේ යාට contact කරගෙන ඉන්න වෙලාවක එන්න බලලා ඔයාලට එහෙම මේ ඇතුළට ගිහලා සත්තු බලන්න පුළුවන් ස්ටැන්ලි මාමා එහෙම අවුලක් නෑ ඇතුළට ගිහලා සත්තු පෙන්නනවා ඉතින් මේ ඔයාලා මට අනිවාර්යෙන් මේ අතුල වීඩියෝ එකක් ඕනේ කියලා කමෙන්ට් එකක් දාන්න මම ආයෙ දවසට ඔයාලට අනිවාර්යෙන් සත්තු එක්ක ඉන්න වීඩියෝ එකක් මේ කූඩුව ඇතුළට ගිහිල්ලා පෙන්නන්න. පේනවනේ යාළුවනේ කුකුල් පැටියකින් ඉඳන් ආයේ වට කුරුල්ලා යනකම් ඉන්නවා මේ කූඩුව ඇතුලේ අවාසනාවට ඉතින් අර මට ඇතුළට ගිහිල්ලා ඔයාලට පෙන්නන්න විදියක් නැහැ. ඒකයි ප්‍රශ්නේ නැත්තම් මේ ඔයාලට මට පෙන්නන්න තිබ්බා ලස්සනට. එහෙනම් ඉතින් අපි වීඩියෝ එක නවත්තමු නේද අපි යාළුවන්ට කියමු මේ අපිට කමෙන්ට්ස් දාන්න කියලා අපි ඒ විදිහට යාළුවට ආයේ දවසක මේක ඇතුළේ පෙන්නන්නම් ඉතින් ළඟදිම තවත් වීඩියෝ එකකින් හම්බෙමු ඔයාලව සබ් කරොත් ඔයාලට තෑග්ගක් දෙනවා ඔයාලා ඉතින් සපෝට් එකක් දීගෙන යන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න බෙල් අයිකන් එක ගෝල් ක්ලික් කරලා තියාගන්න ඉතින් මේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න ඔයාලගේ අදහස් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න මට ඔයාලගේ අදහස් අනිවාර්යෙන් වටිනවා ළඟදිම තවත් වීඩියෝ එකකින් හම්බෙමු ඉතින් ගයිස් අපි යාළුවන්ට යනවා කියමු එහෙනම් යාළුවනේ අපි ගිහිල්ලා එන්නම් ඊළඟ වීඩියෝ සෙට් ජය වේවා